වොෂින්ටන් වලට එන සාම පාගමනට අපිත් අත යන ගමන ඉන්නේ. දැන් අපිට උදේ 9:30යි. කවමදාවත් ඇමරිකාවට ආවට පස්සේ නම් මම හිතුවේ නෑ මේ වගේ දෙයකට අපිට සහභාගී වෙන්න තියා දකින්නවත් හම්බ වෙයි කියලා. ටෙක්සාස් වලින් මෙහෙම හාමුදුරුවෝ සාම පාගමනක් පටන් අරගෙන කියලා මම මුලින්ම දැක්ක මෙහි නිවුස් වලින් තමයි. ඉතින් එදා ඉඳන් මම ගොඩාක් ආසාවෙන් යන්න බලාගෙන හිටියේ. දැන් ඉතින් අපි යන ගමන ඉන්නේ. ගිහිල්ලාම බලමු. අපි එතනට ආවා. මේ වෙනකොටත් පාරවල් පොලිසියෙන් බ්ලොක් කරලා තියෙන්නේ. කොහොමත් මේ අපි යන පාරෙම තමයි හාමුදුරුවෝ වඩින්නේ. ඉතින් මේ වෙලාවේ අපිත් ඒ පාගමනට එකතු වෙන්න හිතාගෙන අපි කට්ටියත් ඉස්සරහට පයින් යන්න හිතුවා. ඇත්තටම හිතා ගන්න බෑ අපිට මෙහෙම පයින් යනකොට ඇඟට දැනෙන ලොකු වේදනාවක්. මොකද සීතල අධිකයි. ඔයාලට පේනවා ඇති තාම මේ වැටුණු හිම සෑහෙන්න තියෙනවා. කිලෝමීටර් 3700ක දුරක් කොහොමද වැඩිය කියලා අපිට ඒක හිතා ගන්නත් අමාරුයි. ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ පාගමනට මෙහි පොලිසියෙන් ලොකු ආරක්ෂාවක් දෙනවා. ඒ වගේම මෙහි මිනිස්සු දැනටමත් පාගමනින් හාමුදුරුවෝ වඩිනකම් පාර දෙපැත්තට වෙලා අතේ මල් තියාගෙන බලාගෙන ඉන්නේ. ඉතින් අපි හැමෝම දන්න දෙයක් තමයි ලංකාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ශතවර්ෂ ගණනාවක් ජීවත් වෙච්ච රටක්. හැබැයි ඇමරිකාව වගේ කාර්යබහුල දේශපාලනිකව බෙදී කියපු රටක මිනිස්සුන්ගේ මේ හැසිරීම් වල වෙනස්කම් ඇමරිකානුවන්ගේ වැළඳ ගැනීමම ඇස් දෙකෙන් දකින අපිටම හරි පුදුමාකාරයි. අපි දැන් ඇවිල්ලා හිටගෙන බලාගෙන ඉන්නේ හාමුදුරුවෝ වඩිනකම්. වළඳන වෙලාව නිසා පාගමන නතර කරලා තියෙන්නේ. ආයේ 1:30ට පටන් ගන්න කියලා කියන්නේ. ඉතින් අපි කට්ටිය ඔහොම හිටගෙන ඉන්නකොට අපේ මෙහි නිවුස් වලට වොයිස් කට් එකක් ගන්න ආවා. Buddhism all over the world, so that's what they are doing right now. So this is a thing that we should also see. So if you guys live around Washington DC, everyone should come here and see this. හස්බන්ඩ් වොයිස් කට් එකක් දීලා ටිකක් වෙලා යද්දී හාමුදුරුවෝ පාගමනින් වඩින්න පටන් ගත්තා. ඒ වෙලාව වෙද්දි ඔයාලට පේනවා ඇති ඉන්න සෙනඟ. අපිත් ඒ පාගමනට සහභාගී වෙලා කියපු නිසා ගොඩාක් වීඩියෝස් ගන්න නම් පුළුවන්කමක් තිබුණේ නෑ. ගෙවාසුවහස් යොදුන්නේ කතරේ සොයා යන මං නොදැන මේ අඳුරේ යුගෙන් යුගයේ පතා ආයෙමි හිමියනේ ඔබේ බුදු සිහිලක් සොයා පිළිසරණක් ලොවෙන් මා නොලැබ හවුහරණක් භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ බුදු වදනක් මහා කරුණා නුවන්දිය ගැඹරේ කිලිසැනහි නිවාගිනි සසරේ මහා කරුණා නුවන්දිය
නිවාගිනි සසරේ පහන් වැටසේ සොයා ආයෙමි හිමියනේ ඔබේ නෙතු කැල්මක් සොයා පිළිසරණ ලොවෙන් මා නොලැබ හවුහරණක් භවෙන් භවයේ පතා ආයෙමි. ඉතින් මේ ටික හරි ඔයාලට පෙන්වන්න ඕනේ කියලා මං හිතුවා. මට ඔයාලට කියන්න තියෙන්නේ අපි කොහේ ජීවත් වුණත් පුළුවන් විදිහට හොඳ දේවල් වෙනුවෙනුත් කාලය වෙන් කරන්න පුළුවන් නම් මම හිතනවා මේ මොහොතේ සතුට පමණක්ම නොවේ ඉතිරි ජීවිතේම සතුටක් බවට ඒකපත් වෙයි කියලා.